ඉතින් ආයුබෝවන් අපි ඇවිල්ලා ඉන්නේ මීගමුවට. මීගමුව දැන් ගොඩක් දවස් තිස්සේ ඉඳන් වහලා එන්න අඩුවට මීගමුව රෙස්ටුරන්ට් එක වහලා දැන් කට්ටිය ඉඳන් ඉන්න මීගමුව මිස්ටර් කොත්තු විකුණලා මිස්ටර් කොත්තු රටපණී කියලා ඉඳන් ඉන්නවා නෑ රටපණී ඉන්නේ. මට මේ දවස් ටිකේ කියන්න ඕනේ ඇත්තටම ලාංකීය ව්‍යාපාරිකයෝ සහ ගොඩක් හොඳ මිනිස්සු ගොඩක් මට කතා කරා මේ කාලය තුල ගොඩක් කට්ටිය කිව්වා ඔච්චර අමාරුවෙන් හදාගත්ත බ්‍රෑන්ඩ් එක වහන්න එපා ඔබතුමා කරගෙන යන්න. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මීගමුවේ ඕනව බිල්ඩින් ඕනව. එයා ඉඳන් කිව්වා මල්ලි උඹ මාස 6ක් හරි මේක වහලා දීපන් මට රෙන්ට් එක එපා. උඹ වහලා දීපන් උඹ මේක කරපන්. ඒ වගේ බිල්ඩින් ඕනර්ස්ලා මිස්ටර් කොත්තු එක අරගත්ත අරන් තියෙන තැන්වල බිල්ඩින් ඕනර්ස්ලා අපිට ලොකු සහයෝගයක් දුන්නා. එතකොට මහරගම නුගේගොඩ වගේ තැන්වල ඉතින් අපි දැන් වෙනකොට ඔයගොල්ලෝ දන්නවා පිළියන්දල කඩේ අපි වෙන තරකට දුන්නා. වැලිසර අපි වෙන කට්ටියකට බාර දුන්නා. රාජගිරිය අපි බාර දුන්නා. දැන් අපිට ඉතුරු වෙලා තියෙනවා දැන් අපි ගොඩගම හෙට අනිතර දෙන්න හදනවා. ඉතින් අපිට ඉතුරු වෙලා තියෙනවා කඩ බොහොම කීපයක්. ඉතින් ව්‍යාපාරිකයෙක් විදියට අමාරු තීරණයක් දැඩි තීරණයක් අරගත්තා මේ වෙලාව හැටියට මම කියනවා අවුරුදු 30න් උඩ රෙස්ටුරන්ට් ෆීල්ඩ් එකේ එක්ස්පීරියන්ස් තියෙන කට්ටිය ඉන්නවා නම් මිස්ටර් කොත්තු යන අලුත් ගමනට සහයෝගය දෙන්න ඕගොල්ලෝ පුළුවන් නම් මේ වෙලාවේ එකතු වෙන්න අපිත් එක්ක හෙට උදේ 10 ඉඳලා මහරගම මිස්ටර් කොත්තු එකේ නැවතත් මහරගම මිස්ටර් කොත්තු එකේ ඉන්ටවුස් තියෙනවා. ඉතින් අමාරුවෙන් හදාගත්ත නම දාලා යන්න නැතුව නැවතත් තීරණය කරා මගේ තීරණය වෙනස් කරලා මිස්ටර් කොත්තු සන්නාමයේ යටතේම මීගමුවෙන් අපි පටන් ගන්න. මීගමුවේ කඩේ සති එකමාරක් ඇතුළත අපි විවෘත කරන්න. තව දවස් 10ක් ඇතුළත මීගමුව අවුට්ලට් එක විවෘත කරන්න අපි තීරණය කරා. ඉතින් ආදරණීය පාරිභෝගිකයන්ගෙන් මම ඉල්ලනවා ඉතින් නැවතත් අපිට සහයෝගය දෙන්න මේ වැටිච්ච තැනින් ගොඩ එන්න. ඒ වගේම අපිත් එක්ක එකතු වෙන්න කෑම වර්ග වල ගණන් ගොඩක් අඩු කරලා හොඳ පෝෂන් එකක් දීලා මිනිස්සුන්ට ගන්න බුදුලට සාධාරණව කෑම එකක් දීලා කලින් තිබ්බ තැනට වඩා හොඳ විදියකට මිස්ටර් කොත්තු එකේ අලුත් ආරම්භය අද දිනේ සනිටු වහන් වෙනවා මීගමුවෙන් අපි කියනවා නැවතත් අපි මිස්ටර් කොත්තු මීගමුවේ කාරිනවා කඩු වෙලා අපි අරිනවා ඊළඟට මාළවේ පන්නිපිටිය මහරගම මේ අවුට්ලට්ස් ටික ඔක්කොම නැවත විවෘත කරනවා. අපිට කරන්න පුළුවන් අවුට්ලට්ස් 6ක් අපි විවෘත කරනවා. නැවතත් පුළුවන් නම් මේ වෙලාවේ ඕගලන්ගේ අතේ තියෙන්නේ මිස්ටර් කොත්තු එක කරන්න මට ශක්තිය ධෛර්යය දෙන්න ඕනේ ඕගොල්ලෝ තමයි මිස්ටර් කොත්තු කියන බ්‍රෑන්ඩ් එක මෙච්චර දුරට හැදුවේ. ඒ වගේම මගේ සියලුම දේවල් වලට සපෝට් එක දුන්නේ Facebook එකේ ලයික් කරලා ෂෙයා කරලා ඒ සපෝට් එක දුන්න ඕගලන්ට පුළුවන් නම් මට කන්ග්‍රැචුලේෂන්ස් මේක කරයි යන්න වචනකින් හරි ශක්තියක් වෙන්න කියලා ආදරණීය ඉල්ලීමක් මම මිස්ටර් කොත්තු එකේ ප්‍රධානියා විදියට කරනවා. මිස්ටර් කොත්තු වහන්නේ නැහැ එමනම් මම ලංකාවේ යන්නේ තව දවස් 10කින් අලුත් මූණුවරකින් මිස්ටර් කොත්තු බ්‍රෑන්ඩ් කියන නමින් මීගමුවෙන් නැවත පටන් ගමු. දෙන්න සපෝට් එකක් මීගමුවේ කට්ටිය රෙඩි වෙලා ඉන්න. නැවතත් ඕගොල්ලෝ කැමති රස කොත්තු අරන් අපි යනවා මීගමුවට. Thank you so much.